බෝට්ටුව ඇතුලේ ටුව එකක් ආවා. ඔයගොල්ලෝ නිදාගෙන කරන්නේ. ඔව් මේ තියෙන ඇඳව. ඇඳව 4 දෙනෙක් ඇඳ එක්කෙනෙක් මෝචරිය මෙතන. මෝචරිය? මේ මෝචරිය. ඔව් මේ තියෙන මෝචරිය. මේ ඇඳව 4 දෙනෙක් මේ ඇඳව 4 ඉන්නවා එක්කෙනෙක් මෙට්ට දාලා මෙතන නිදාගන්න. ඒ මේ කියන මෝචරිය කියලා. මේ කියන මෝචරිය. මේ තියෙන මෝචරිය කියලා කියන්නේ අපි අර කියන්නේ එහෙම. ආසාවට. ආසාව නිකන් ජොලියට ලුහුනේ හැමදේම තියෙන ඉතින් මේ රාක් වෙලා දාලා ඔයගොල්ලෝ මේ දවස් කොච්චරද ඉන්නද? ඉන්නෝ ඉතින් එහෙම දින ගානක් නැහැ දියඹ ගියාම ඉතින් තමයි 15. මාළු අහු වෙනකන්. ඔව්. පැද්දි වෙද්දි ඉන්න තියෙන්නේ. ඔව් පැද්දෙනවා ඉතින් මූදු හයිරනවා මේට මෙතනට පාදින්න. ඔව් මේ ලාවට නැත්තම් යම් පැද්දෙනවා. එන්ජින් එක යට තියෙන මේක යට තියෙන ඇතුළේ. එන්ජින් එක. අර කැලේ යට මාළු දාන්න. අර තියෙන ටැංකි තුනක් අර පියන් තුනක් තියෙන්නේ. ඒ ටැංකි තියෙන අයිස් ටැංකි. අර ඉස්සරහා තියෙන්නේ. උයා ගන්න කරන්නේ කොහොමද? පියන් තියෙන ලිප ඔතන ලිප් දෙකක් තියෙනවා. ඔතන ඔය තියෙන්නේ. එතන තියෙනවා ලිප. ලිප් දෙක තියෙන්නේ. ලිප් දෙක එතකොට ඔය තියෙන බඩු මුට්ටු දාන්න හාල් දාන්න රාක් වෙලා දාන්න. එතකොට කතුරු ඒ ඔක්කොම ටික පොඩියට තියෙනවා. ඉතින් පොඩි කුස්සියක් මේ ඉඩ ප්‍රමාණය ඇතුලේ පොඩියට හදාගෙන තියෙනවා. ඔය දැල්ලෝ බාන්න දැලිබිලි. ඔව් දැලිබිලි. මේ ආටි. ඔව් මාළුවගේ හැඩයට හදලා තියෙන්නේ. මේ මාළු. දැන් මේ ඇවිල්ලා මේ බිලි කොපු හදලා තියෙන අර මාළුවගේ හැඩයටම අර මාළුව රැවටෙන හැම කියලා. එනවා සාමාන්‍ය ලොකු මාළුන්ට එන්නේ මම හිතන්නේ. ඔව් ලොකු මාළු අවුලවන්න ඕන. අර පොඩි මාළුන්ට පොඩි ඒවා. මේවත් තියෙන මේ තියෙන ආටි දුවම මහා කෙලවල්ල කිලෝ 100 ඒවා 50 60 70 කෙලවල්ල අවුලවන්න ඕයි තමයි. රේඩියෝ වලට ඉතින් සිග්නල් තියනවද මුහුද මැදට ගියාම? ඔව් තියෙනවා මේවට තියෙනවා. දැන් ඒතකොට එන්ජින් එකෙන් හම්බෙන පවර් එකකින් තමයි ඔව් මේ වැඩ කරන්නේ. බැටරි 4ක් තියෙනවනේ. ඒක වෝල්ට් 150 තියෙන මේක ගහලා තියෙන්නේ. අපොඩ මෙතනින් පෙන්නන්න. මේ ඇතුලේ තියෙනවා වෝල්ට් 150යි නේ. බැටරි අර කාවලට දාන බැටරි 4ක් තියෙනවා. ඒකෙන් තමයි මේ මෙතන පවර් එක වැඩ කරන්නේ. ඒ පැද්දෙනවනේ. ඔව් මේ වරාහින් ඔයගොල්ලෝ මාර ආතල් එක ඇත්තේ නේ. මේ තියෙන රේඩියෝ එක අමතන. කොහොමද ඒ කියන්නේ මේ සැටලයිට් එකකට කනෙක්ට් වෙන්නේ? සැටලයිට් ඕන බෝට් වලට අමතන් මධ්‍යස්ථාන වලට. ඒ මොකද හදිසියක් වුණා තින් කතා කරන්න පුළුවන්. ඒක මේ මොනවද මේ ලයිට්? ඔය මේ යොත ගැහුවම බෝයා යොත හොයාගන්න. යොත ගහලා මේ ලයිට් නෙවෙයි. පොඩි ගස් දාලා මේක ඔන් කරාම මේකේ වදිනවා. තියෙනවා. නැත්නම් 7කට පාවෙලා තිබුණත් මේකේ වදින එතෙන්ට යන්න නැහැ. මේ බෝලේ දැම්ම තැනට යන්න තියෙන්නේ. ඔව් දව දාලා ඒවා එනවා නේද? ආය යන්න බෑ කරන්නේ. ඔව් යොත ගහලා අර යොත් තියෙන්නේ ගහලා යොතේ අතාරින් පොඩි ගස් දාලා. අර මෙතන තියෙන ගස් මේ ගස් ගහේ ගැට ගහලා අතාරින් ඔන් කරලා. ඊට පස්සේ අතාරලා පාවේ තියෙනවනේ. අව ගන්න වෙලාවට මේ බෝයාව තියෙන අංශයකට ගිහේ යන්න තියෙන ළඟට. අනිත් අතට බස් එක ගෙනේ. බස් තියෙන්නේ. ඔව් ටීවී ඔක්කොම තියෙනවා. මේ ටීවී එක නේ. ඔව් ඕන දෙයක් තියෙනවා. ටීවී අර මේ ඕන දෙයක් තියෙනවා. නැති දෙයක් නැහැ. ගෑණියෙක් විතරයි නැත්තේ. කොල්ල තමයි ඔක්කොම. හරිනේ. ඕන දෙයක් තියෙනවා. වයිෆ් දාන් යන්න බෑද? ඔව්. වයිෆ් අවුල. ඔව් දාන් යන්න බෑනේ. ස්ටියරින් වීල් එක මෙතන තියෙනවා. මේ තින්නේ මෙතන සම්පූර්ණ කන්ට්‍රෝල් සිස්ටම් එක. මේක මොකක්ද කියලාද කියන්නේ? මේ රේඩියෝ. අමතන රේඩියෝ එක. ජස්ට් ආන් වලට ඕන හදිසියක් වුණාම බෝට් වලට අමතන්නේ ඕකෙන් තමයි. හදිසියේ මෙයාලට මුහුද පැද්දි මොකක් හරි කරදරයක් වුණා තින් මෙන්න මේකෙන් තමයි මොකක් හරි සිග්නල් එකක් දෙන්නේ. තව බෝට් වලට පණිවිඩයක් දෙන්නේ. පණිවිඩ දෙන්නේ. ඕක ගොඩට අමතන්නේ. ඕක තමයි අමතන මේ එක. මේක ඔබන්න ඕන දැම්මට පස්සේ මේක ගුවම ඔය වැඩ කරන්නේ එන්ජින් එක ස්ටාර්ට් කරනවා නෑ වැඩ කරනවා මේ අනෝන් බලාගෙන දැන් මේකෙන් තමයි තව බෝට්ටුවකට පණිවිඩයක් දෙනවා නම් පණිවිඩයක් දෙන්න තියෙන්නේ ළමයා කොහොමද කාර්කල පුතා ආයෙන්නද ඉතින් බලන්නකො ඉතින් මාර ආතල් ජීවිතයක් තියෙන මේ බෝට්ටු වල යන අයියලාගේ ආතල් කොට අපිට ඒක ආතල් වගේ දැනුණාට ගියාම තමයි බලන්න ඕන මේ ජීවිතේ කොච්චර කටුකද කියලා ඉතින් මාමූද මැද්දේ කුණාටු මැද්දේ එතකොට දෙවියන්ට කාලි මෑණියන්ට තමයි අනිවාර්යෙන් ගමන පිටත් වෙද්දී කාලි මෑණියන්ට පූජාව තියලා තමයි යන්න ඕන අහකෝ දේවා හැමහම යනවා කතරගම මුන්නේශ්වර කියලා පූජාව තියලා තමයි යන්නේ අනිවාර්යෙන් ගමන පිටත් වෙද්දී දෙවියන්ට වැඳලා ඔය හරි ස්ටියරින් වීල් එක දෙවුන්දර පූජාව තියලා අර මේ තියලා යන්නේ දෙවියන්ට ඇඳලා ස්ටියරින් වීල් එකට වැඳලා තමයි ගමන පිටත් වෙන්නේ පොල් ගහලා මෙතනින් එළියට අරගෙන පොල් ගෙඩිය ගහලා ඉතින් ලේසි නෑ මේ ජීවිතේ අපිට ඉතින් එක සුන්දර ජීවිතයක් වගේ පෙනුනට එයාලා කොහොම හරි අපිට අන්න මාළු ටිකක් හොයාගෙන යනවා. ඒ මාළු පිටිපස්සේ තියෙන්නේ මේ මහන්සිය මේගොල්ලන්ගේ දාඩිය මහන්සිය. අපි රස කර කර කෑවට ඉතින් මේ අයියලගේ දාඩිය මහන්සිය තමයි තියෙන්නේ. මේ මොකද මේ දෙක? මේ තමයි මේ ගියර් එක දාන්න මේක. ස්ටාර්ට් කරාම මේ රේස් කරන්න. මේක තමයි රේස් කරන්න. මේක තමයි ගියර් එක දැම්මම බෝට්ටුව යන්නේ. ආ කියන අතින් ඒ දෙක කරන්නේ. ඔව් අතින් කොහොම අතින්. මොකද මේක රේස් කරන්නේ? මේක රේස් කරා. රේස් කරලා මේක ගියර් එක දාලා එයාම බෝට්ටුව දුවනවා. එතකොට ගියර් කීයක් තියෙනවද බෝට්ටුව? එච්චරයි. එකයි. එකයි තියෙන්නේ. අර රේස් කරන්න විතරයි තියෙන්නේ. රේස් කරන්න විතරයි. මේ නියුට්‍රල් වැටලා තියෙන්නේ. ඔව් ඔය නියුට්‍රල්. දැම්මම ටු දෙන මේ රිවර්ස් එකට ගහනවා පස්සට.
අන්න ඒව තමයි. එතකොට මෙතන වැඩ කටයුතු ටික සිද්ධ වෙන දේවල් නැහැ. ඒ අතින් මෙතනින් අතින් තමයි ඔක්කොම. මෙතන තමයි ලයිට් දාන්න. මේ තියෙන ස්විච් එක මේ ස්ටාර්ට් කරනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මේ බෝට්ටුව ඇතුලේ කතාව. බෝට්ටුව ඇතුලේ ජීවිතේ. ඕනේ අවුලන්නේ මේ වෙලා තියෙන්නේ. දැන් ආවද වැඩි කියන අපේ මේ මෙතන තියෙන්නේ මේ ටැංකිය වල තියෙන අයිස් වතුර වගේ අයින් කරන පොඩි ලිවර්ස් තුනක්. මේ තියෙන ටැංකි මේ බෝල් පන බෝල් වල ගහන්න පනට. දැන් ඒකතකොට මේගොල්ලෝ මෙහෙම ඉන්නේ. ඔව් මේකට අල්ලලා දානවා පන බෝල් පන තමයි ගහන්නේ යොතේ මාළු කවන්න. ඒකතකොට මුම් මරලා තමයි කෑලි ගහලා. නෑ මරන්නේ පන පිටින් ගහන්නේ බිලිකට. ගිලිකට. අර තියෙන්නේ. ඒකතකොට මේ මුම් දැම්මම ඊට වඩා ලොකු මාළු අල්ල ගන්න පුළුවන්ද? ඔව් මුන්ට තමයි කන්නේ අර මහ කෙලවල් පොරු තලපත්තු ඕන එක මුන් මේ මේක දාලා බකට් එකකට දාලා අන්න අර බකට් එකට දානවා වතුර බටේ ගහලා වතුර මේ බටේ තියෙන. ඔව් ඔව්. මේ බටේ එකට ගහලා අරකට ගහලා අන්න අර නිල් පාට බැරල් එකට ගහලා මේ අතංගුවෙන් අරගෙන ඒකට දානවා. අල ගගහ දාන්න